පුතාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා අයිබෝවන්. හැමෝටම මාව ඇහෙනවද? ඔව් මිස් ඇහෙනවා. හරි. මම හිතන්නේ සියලු දෙනාටම මම ඇහෙනවා සහ පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම නේද? හරි. ඉතින් මම සතුටු වෙනවා ප්‍රතිචාර ලැබෙනවා නම් මොකද එකක් තමයි ප්‍රතිචාරත් එක්ක යනකොට ඔබගේ උත්තේජනය සහ මගේ උත්තේජනය වැඩි වෙනවා. මම හිතන්නේ අපිට ලස්සන සෙෂන් එකක අවසානයක් දකින්න පුළුවන් වෙයි. හැමෝම පුළුවන් නම් අපි මේ පැය දෙකක කාලය දෙගොල්ලම මම හිතන්නේ සබඳතා අපිට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් වීඩියෝ ඔන් කර ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. බැරි නම් මම හිතනවා මගෙත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න එක වඩා වැදගත් කියලා. හරි. එතකොට මම අද හිතුව පුතේ දැන් ඔයාගේ මනස ඔයාගේ ජීවිතේ කළමනාකරු. මම හිතන්නේ කළමනාකරන පීඨේ දරුවෝ වෙන්න ඕනි සම්බන්ධ වෙන්නේ. එතකොට අපි යහපත් මනසකින් ජීවිතය ජය ගන්න කොහොමද කියන එක අපි ඊට පස්සේ කතා කරමු. දැන් ඔයාලට තියෙනවා එක්සෑම් එක. මම හිතන්නේ අපි ඒ සම්බන්ධව කතා කරන්න කලින් අපි යමු මේ මනස කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට මනස කියලා කියන්නේ අපි මේ හුදෙක්ම අපේ හිතීම විතරක් නෙමෙයි. එතකොට මේ සිතුවිලි ඊට පස්සේ අපි හැඟීම්, විශ්වාසයන්, තීරණ සහ මේ පුරුදු සහ ක්‍රියාකාරකම් සියල්ලම මෙහෙවන මධ්‍යස්ථානයක් කියලා කියන්න හැකියාවක් තියෙනවා. එතකොට අපි හිතන දේ අපි විශ්වාස කරනවා. නේද? එහෙමනේ. අපි හිතන දේ අපි විශ්වාස කරනවද නැද්ද පුතේ? අපි හිතන දේ අපි විශ්වාස කරනවද නැද්ද? අපි විශ්වාස කරන දේ අනුව අපි ක්‍රියා කරනවා. නේද? අපි ක්‍රියා කරන දේ අපේ පුරුද්දක් වෙනවා. නේද? එතකොට මේ පුරුදු අපේ චරිත ගොඩනගනවා. ඒක චරිත තමයි අපේ අනාගතය තීරණය කරන්නේ. නේද? ඒක නිසා ජීවිතය වෙනස් කරන්න ඕන නම් අපි මුලින්ම මොකක්ද කරන්න ඕනි? වෙනස් වෙන්න ඕනි කොහෙද අපි? පුතාලගේ කොහෙද වෙනස් වෙන්න ඕන? හැම දෙයකම කොහෙද වෙනස් වෙන්න ඕන? කොහෙද වෙනස් වෙන්න ඕන? මනස ඔළුව හැදෙන්න ඕන. very good. එහෙනම් අපේ ඔළුවයි හැදෙන්න ඕනි. මට මේ මතක් කරන්න අමතකුණා විශේෂයෙන්ම මං ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් සංවිධානය කරපු එක ගැන අපේ දුලංජි මං හිතන්නේ ආදරණීය ශිෂ්‍යාවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. දරු පිරිසක් මාව සම්බන්ධ කරගනිමින් අපි මේක කරමු මැඩම් කියලා මේ යෝජනාවක් කිරීම සම්බන්ධව. එතකොට මං හිතන්නේ අපිට මේ කාලේ ඇතුළත මං හොඳම දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට හිතෙනවා ඉතින් අර එහෙම සහයෝගයක් නැති වුණොත් පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් පුළුවන් තරම් පුතාලා මේ වෙලාවේ මම කියන්නේ නිදහසේ ඉන්න, නිදහස් කරගන්න. ඒ කියන්නේ අපි මං කිව්ව මනස කියලා ප්‍රධාන දේ. එහෙනම් අපි මේ මනස කියන එක අපි මේ වෙලාවේ හරි පොඩි නිදහසක් ඇති කරගන්න කියන යෝජනාව තමයි මම මේ කියන්නේ හැමෝටම. එතකොට මේ අපි විශේෂයෙන්ම දැන් අපි ඔයාලා මේ කළමනාකරන පීඨේ නේද ඔයගොල්ලෝ? මැනේජ්මන්ට් නේද? ඔව්. ඉතින් ඔන්න බලන්නකෝ උත්තරයක් දෙනකොටත් ඔව් නෑ බය තරගේ වගේ නේද? අපිට ගොඩාක් හැදෙන්න තැන් තියෙනවා පුතේ. එකක් තමයි මම ගැන චුට්ටක් ඔයාලට කියන්නම්කෝ. මම කවුද කියලා නේද? මම හඳුනලා දුන්නේ. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝපදේශිකා ආචාර්ය තමරාම රාංගනී මම. නේද? ඒතර මම දන්නේ නැතුව ඔයාලා බලනවානේ කවුද මේ කියලා. ඒක නිසා මම හිතුවා මම අඳුරලා දෙන්න කියලා. එතකොට දැන් ඔයාලා කලබනා කරන පීඨයේ ශිෂ්‍යයෝ. එතකොට ඔයාලට උගන්වන්නේ පුතේ දැන් අපි මුදල් කලබනාකරණය, මානව සම්පත් කලබනාකරණය, ව්‍යාපෘති කලබනාකරණය නේද? අලෙවි කරණය, නායකත්වය නේද? එතකොට හැබැයි අපි අද මම ඔයාලගෙන් අහන්න කැමති පුතේ ඔයා ඒ කියන්නේ ඔයාගේ මනස කලබනාකරණය
කරනවද? හැබැයි මේ මට මම ආසයි පුතේ වීඩියෝ ඔන් කරගන්න බැයිද පුතාලට? අමාරුද? අපහසුද? හ්ම්? ඔව් මං අහන්නේ ඒවට උත්තර දෙන්නකෝ පුතේ. මේක ලස්සන කරගන්න මං අහන්නේ. වීඩියෝ ඔන් කරගන්න අමාරුද? මට කාවත් පේන්නේ නැහැ. එතකොට මට ඉරියව් පේන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම දකින්නේ නැහැ. මට උත්තර හරියට හම්බ වෙන්නේ නැහැ. මම අහන්න කැමති ඔයා දැන් මං කියවනේ දැන් කලින් ඔයා කළමනාකරන පීඨයේ ශිෂ්‍යයෙක් විදිහට මේ වෙනකොට ඔයා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. නේද? එතකොට මම ඔයගෙන් අහනවා ඔයා මනස කළමනාකරණය කරගන්නවද කියන එක. හ්ම්? හරි. ඔව්. එතකොට මං එහෙනම් මම ප්‍රශ්න අහන්නම් මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. හරි. එතකොට පුතේ අපි very good. අපි දැන් එතකොට දැන් මම ප්‍රශ්නයක් අහුවානේ. එතකොට අපි මනස කළමනාකරණය කරනවාද කියන එක දැන් අපිට කෝපය පාලනය කරගන්න පුළුවන්ද? අසාර්ථක වීමෙන් නැවත නැගිටින්න පුළුවන්ද? විවේචනයන් දරා ගන්න පුළුවන්ද ජීවිතේ? එතකොට අපි සමාජ මාධ්‍ය අපි දන්නවා අපි පාලනය කරනවද? නේද? එතකොට එහෙම නැත්තම් ඒවා අපිව පාලනය කරනවද? නේද? ඔන්න ප්‍රශ්න නේද? ඒතර අද ලෝකයේ විශාලතම නායකයා වෙන්නේ Tamanගේ මනස ජයගත් පුද්ගලයෝ. තේරුණාද? එතකොට මේ ජීවිතේ ජයගත් එහෙම නැත්තම් මොලේ නිසා නෙමෙයි මේ මනසින් හින්දා තමයි හැමදේම. ඒතර ලෝකයේ අපි දන්නා පුතේ මේ බුද්ධිමත්ම පුද්ගලයන් සියල්ලම සාර්ථක වෙලා නැහැ කියලා ඔගොල්ලෝ දන්නවා. එතකොට හැබැයි අපි නිවැරදි ආකල්ප මේ කැපකිරීම, ධෛර්යය, ඉවසීම නේද? විනය කියන දේවල් නේද? තියෙන අයට අපි දන්නවා ජීවිතේ ඉහළටම ගිහිල්ලා තියෙනවා. නේද? එතකොට දැන් අපිට හරි වැදගත්නේ අපේ GPA එක නේද? එතකොට හැබැයි ඔයාගේ IQ එක නේද? අපි කියනවා ඊටත් වඩා අපිට වැදගත් කියලා නේද? එතකොට ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන්නේ පුතේ දැනුම විතරක් නෙමෙයි හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාවෙන්. නේද? දැන් අපි දන්නවා දැන් ගොඩක් රටවල් දැන් විශේෂයෙන් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති දැන් ගොඩාක්ම මේ early childhood education තමයි මොකක්ද වෙන්නේ ප්‍රමිතිගත කරලා තියෙන්නේ. නේද? ඒකට හේතුව එයා කවුද වෙන්නේ කියන එක තීරණය කරන්නේ අර මුල් ළමාවිය සංවාදනයේදීම. නේද? අපි තීරණය කරන්නේ අපි ලොකු වෙලානේ එළවෙනනේ පස්සේ අපි තීරණය කරන්නේ අපි කවුද වෙන්නේ කියන එක නේද? ඔව්. එතකොට අපේ සිතුවිලි එහෙම නැත්නම් ඔයාගේ සිතුවිලි ජීවිතය නිර්මාණය කරනවා. එතකොට ඔයා උදේ නැගිටින විට නේද? ඔයා ඔයාට මොනවද කියන්නේ? චුට්ටක් කල්පනා කරලා බලන්න පුතේ. හ්ම්? මොනවද කියන්නේ කියලා? මොනවද කියන්නේ? මොනවද කියන්නේ? හ්ම්? මොනවද කියන්නේ පුතේ? අපි මොනවද කියන්නේ? මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද ඔයාලට? එක්සෑම් එකනේ. දැන් කට්ටිය ටික පාඩම් කරනවද? හ්ම්? කියන්නකෝ. පාඩම් මගේ කරනවා මිස්. පුතාලා පාඩම් කරනවා. ඔව්. හරි. එතකොට කොහොමද පාඩම් කරන්නේ? දිගටම පාඩම් කරගෙන යනවා. ආපතේ. එතකොට අපි දන්නවා හොඳට මතක තියාගන්න පුතාලා විභාගය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනාම මනින නේද? උපකරණේ නෙවෙයි හැබැයි ඔයා මේ සූදානම් පමණක් මනින අවස්ථාවක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මොකද පුතේ?
හරි. එතකොට අපි දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන පුතේ අද අපි කතා කරන්නේ මේ විභාගයක් ගැන විතරක් නෙමෙයි අපි කතා කරන්නේ ඔයාගේ සිතුවිලි. එතකොට අපි මේ විභාගේ වේවා නේද? මේ හැම දෙයකටම අපිට බලපාන්නේ මොකක්ද මං කිව්වා වගේ අපේ මනස. එතකොට හැම මොහොතකම මෙන්න මෙයා තමා අපි මොකක්ද වෙන්න ඕනේ? මොකක්ද වෙන්න ඕනේ? අපි යහපත්ව තියාගන්න ඕනි. මෙයා දැන් අපි දන්නවා පුතේ දැන් ඔන්න බලන්නකෝ ආලා උණක් හෙම්බිරිස්සාවක් ඇස්සක් මොනවා හරි හැදුනොත් මොකද කරන්නේ අපි? අපි අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා මොකද ගන්න පුතාලා? බෙහෙත් ගන්නවද නැද්ද? බෙහෙත් ගන්නව නේද? බෙහෙත් ගන්නවා. හැබැයි අපි හිතට අපිට බෙහෙත් ගන්න පුළුවන් කමක් තියනවද? අපි හිතට බෙහෙත් ගන්න කවුරුත්? අපි හිතට බෙහෙත් ගන්නවද? අපි හිතට බෙහෙත් ගන්නවද? නෑ. නෑ. ඔව් එහෙනම් අපි ලස්සනට අපේ වැඩ ටික අපේ තියෙන හීන නේද? හීන කියනකොට මම කැමති ඒක වඩාත් කියන්නේ සිහින කියලා. අපේ සිහින වලට යන්න පුතේ අපි මොකද කරන්න ඕනි? අපි කායික වගේම මානසික සෞඛ්‍ය කියන එක අපි සමබර කරගන්න ඕනි. ඒතර මේ දෙකම අපිට කළමනාකරණය කරගත්තොත් තමයි මොකද වෙන්නේ? අපිට සියලුම දේවල් වලට මුහුණ දෙන්න ශක්තිය මොකද වෙන්නේ? අපිට හැදෙන්නේ නේද? එහෙනම් මං ඔයාලගෙන් අහන තව ප්‍රශ්නයක් තමයි ඔයා දැන් කියන්නකෝ බලන්න පුතේ දැන් මං කියවනේ විභාග ගැන නෙවෙයි කතා කරන්නේ කියලා. අපි මේ සිතුවිලි, ඔයාගේ බය, විශ්වාසය, නේ ඔයාගේ අනාගතය ගැන නේද? එහෙනම් මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා පුතේ. ඔයා විභාගෙට බයයිද? නැත්තම් මේ අසමත් වීමේ සිතුවිල්ලට බයයිද? එහෙම නැත්නම් ගොඩාක් දෙනා විභාගයට නෙමෙයි අසමත් වීමට තමයි බය වෙන්නේ. නේද? එහෙනම් අපි විභාග බිය කියලා කියන්නේ මොකද පුතේ? විභාග බිය කියලා කියන්නේ පුතාලා කියන්න බලන්න. පුතාලට දැනෙන විදිහට. අපිට දැන් එක්සෑම් තියෙනවනේ. අපිට මොකක්ද දැනෙන්නේ පුතේ? මොකද්ද දැනෙන්නේ? විභාග බියක් ඇති වෙලාද නැද්ද තියෙන්නේ? තියෙනවද නැද්ද? ඇති වෙලා තියෙන්නේ මැඩ. හොඳටම වැඩි මැඩම්. උපරිමයටම පුතේ? තියෙනවා. හා හොඳටම වැඩි උපරිමයටම තියෙනවා. ඒක තමයි. එහෙනම් අපි මේ විභාග බිය කියලා කියන්නේ අසමත් වේ කියලා අපි සිතීම. එහෙම නැත්නම් අනිත් අය අපේක්ෂාවෙන්. එහෙම නැත්නම් අනිත් අය සමග සසඳා බැලීම මේ සූදානම අඩුවීම. නේද? එතකොට අපි ගත්තොත් එහෙම අතීතයේ අසාර්ථක දෙකින් නිසා ඇති වෙන මානසික සහ ශාරීරික ප්‍රතිචාරයක්. එතකොට අපි ලක්ෂණ තමයි පොතේ මොකද වෙන්නේ අපේ මේ හිත. මොකද වෙන්නේ අපි? මොකක් වෙනවද? ඩොඩ් 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 ගානනේ හද ගැස්ම කියලෙනවා. හද ගැස්ම වැඩි වෙනවා දහඩිය දානවා නේද මතකයේ අඩු වෙනවා නිින්ද යන්නේ නැහැ පාඩම් කරන ඒවා මතකෙ තියෙන්නේ එතකොට කන්න බෑ වගේ එකක් තියෙනවා නේද සමහරක් විට අපිට අධික කනස්සල්ලේ එකක් තියෙනවා සමහරලාට කොච්චර කිව්වත් මතක නැහැ අවධානය බිඳ වැටෙනවා නේද පුතේ එහෙම වෙනව නේද ඒ ටික ඔක්කොම මට නම් තියෙනවා. එහෙම වෙනවා very good පුතේ මම කියන්නේ ඒකයි දැන් අපි අදහස් ෂෙයා කරගන්න කියලා කියන්නේ පුතේ අපිට හරි වටිනවා ඒ කියන්නේ එකක් තමයි මට හරි ලේසි ලෙක්චර් එකට එතකොට මේ නැත්තම් මම දන්නේ නැහැ මේ මම කියන දේ තේරෙනවද එපා වෙනවද නේද හුම්කන් දෙන්න ආසෙ දෙන්නේ නැද්ද මේක නතර කරන්න හිතනවද එහෙම එකක් ඒක නිසා ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ ඒක හරි ෂෝක් මොකද ඔයාලටත් ඒක තියෙනවා ඔයාලත් අනාගතේ මං වගේ තැනකට වෙන පිරිසක් නේ ඉන්නේ විශේෂයෙන්ම මං සහ
ඉන් එහා ඊට වඩා තැනකට. එතකොට අපි අනිවාර්යෙන් sannivedanaya කියන එක අනිවාර්යෙන් හරි වටින දෙයක්. ඒතර අපේ මොලේ වැඩ කරන ආකාරය අපි ගත්තොත් එහෙම අපිට මේ බයක් ඇති වුනහම ගොඩාක් වෙලාවට අපේ මොලේ මොකද කරන්නේ? අපිට අනුතුරු සංඥා නිකුත් කරනවා. තේනවද? එතකොට සමහර වෙලාවට අපිට ඊට පස්සේ මොකද කරන්නේ? ටික වෙලාවකින් නිදහස් වෙනවා. ඒත් අපිට මේ හිතීම සමහර වෙලාවට අඩු වෙනවා. මතකය අවුල් වෙනවා. අවධානය අඩු වෙනවා. ඒ හින්දා අපි විභාග ශාලාවේදී මොකද කරන්නේ? මම මේක හොඳටම ඉගෙනගෙන තිබුණා කියලා අපි හිතනවා. නේද? අපි හිතනවා. හැබැයි අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට ඒක මතක නැහැ. තේරෙනවද? එතකොට මං අර මනස ගැන මුලින්ම කිව්වේ පුතේ ඔයාලට ඒකයි මම දැන් එතෙන්ට එන්නේ නැතුව මුලින්ම මනස පැහැදිලි කරේ අපේ මනස කොටස් තුනක් තියෙනවා. හරිද? මේකේ කවුන්සලින් කරපු දරුවෝ ඉන්නවද පුතේ? සාමාන්‍ය කවුන්සලින් ඉගෙනගත් දරුවෝ ඉන්නවද? මනෝවිද්‍යාව සහ උපදේශනය ඉගෙනගත්ත දරුවෝ ඉන්නවද? මට පොඩි ඉඟියක් හරි සංඥාවක් හරි දෙන්නකෝ. සාමාන්‍යයෙන් පුතාලක ඉන්නවද? මැනේජ්මන්ට් කරගෙන යන ගම ඔය සයිකොලොජි පැත්තේ ඉගෙනගත්ත දරුවෝ ඉන්නවද? හ්ම්? ප්‍රතිචාර නැත. හරි. එතකොට අපි ගත්තා වගේ පුතේ දැන් මම කලිනුත් කිව්වා විභාගය කියලා කියන්නේ අපිට ජීවිතේ නෙමෙයි. හැබැයි අපි දන්නවා අපි හැම මොහොතකම අපේ මයින්ඩ් එක අපි රිලැක්ස් කරගත්තොත් දැන් ඔයා ඕනිවට වඩා අපි විභාගය ගැන අපි ස්ට්‍රෙස් වෙනවා. ඒක සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි පුතේ. ඒත් අපිට එක්සෑම් තියෙනකොටත් අපි මොකද වෙන්නේ? අපි ස්ට්‍රෙස් එක අපිට තියෙනවා. එතකොට අපි ඒක කළමනාකරණය කර ගැනීම වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා නම් මට විභාගේ නේද මට පාඩම් කරන දේවල් මතක හිටින්නේ ඊට පස්සේ මේ පාඩම් කරන දේ නේද ඔළුවට යන්නේ නැහැ. අපි ගොඩ වෙලාවට ඒක ගැන හිතනවා. මොකද වෙන්නේ පුතාලට? මම ඉස්සරහදී කියලා දෙන්න. එතකොට අපි ජීවිතය කියලා කියන්නේ මේ විභාගය නෙමෙයි පුතේ. දැන් අපි දන්නවා ඔයාගේ වටිනාකම මේ GPA එකක් නෙවෙයි මං කිව්වා ඔයාලට. ඒතර රිසල්ට් එකක් නෙමෙයි, ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් නෙමෙයි. ඔයාගේ වටිනාකම වෙන්නේ මේ චරිතයෙන් කැපකිරීමෙන් නොනැවතී උත්සාහ කිරීමෙන් මේ මානව ගුණාංග වලින් තමයි තීරණය වෙන්නේ. ඒතර අපි මාර්ක් ෂීට් එක ඔයාගේ ජීවිත කතාව නෙමෙයි. හැබැයි අපිට මාර්ක් ෂීට් එක වෙනස් කරන්න පුළුවන්. තේරෙනවද? ඒක වෙනස් කරගන්නේ කොහොමද අපි කතා කරමු පුතේ කොහොමද වෙනස් කරගන්නේ කියලා. එතකොට අපි මේ සිතුවිලි වෙනස් කිරීම. එතකොට සිතුවිලි වෙනස් කිරීම අපි ගත්තොත් එහෙම දැන් අපිට ගොඩාක් වෙලාවට දැන් අපේ ශරීරයේ අපි කියනවා ඒක අපි පැරාසයිකොලොජි වල මම කතා කරන එක. එතකොට අපි දන්නවා අපේ ඕරා. ඕරා කියලා කියන්නේ පුතේ අපි ගොඩාක් වෙලාවට අපි විහිදවනවා. ඒ කියන්නේ අපෙන් එළියට යන සහ අපි ඇතුළට ගන්න දේවල්. තේරෙනවද? එතනදී අපි ගොඩ වෙලාවට අපිට අපි විහිදවනවා නම් මොකක්ද හොඳ සිතුවිලි කියලා හිතන්නකෝ. අපි හොඳ සිතුවිලි හැම වෙලාවෙම හොඳ ආකල්ප නේද? අපි මේවා විහිදවනවා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපිට එන්නේ පොසිටිව් නේද? ධනාත්මක දේවල් තමයි අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ ගලපන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට අපෙන් විහිදවනවා නම් දැන් ඔයා හිතන්නකෝ තරහ ගිහපු වෙලාවට මොන කොහොමද කියලා අපිට කේන්ති ගිහපු වෙලාවට නේද? අපිට සාමාන්‍යයෙන් කේන්ති ගියාම මොන කොයි වගේද? ලස්සනයිද? හරිම වෙනස් නේද? හරිම වෙනස් නේද? ඔව්. එතකොට අපි ගොඩාක් වෙලාවට පුතේ අපිට තරහ ගියාම අපිට කේන්ති ගියාම මොකද වෙන්නේ? අපෙන් අර එළියට යන්නේ අඳුරු බලාව. එතකොට අපි සතුටින් ඉන්නවා නම් එහෙම නැත්නම් අපි හරිම සැහැල්ලුවෙන් ඉන්නවා නම් අපේ තුලට අපි ගන්නෙ මොනවද? අර මොනවද? ලස්සන කිරණ. එහෙම නැත්නම් හොඳ රැස් ගන්නෙ. තේරෙනවද? දැන් අපි විභාගය කියලා පුතාලා දැන් ඔයාලා කල්පනා කරනවා නම්
හැම වෙලාවෙම මොකක්ද වෙන්නේ? අපි හිතනවනේ දැන් අර කියවනේ ස්ට්‍රෙස් කියලා අපිනේ එක්සෑම් වලට ඔව් ඒක මම පිළිගන්නවා. හැබැයි අපිට ඒක හොඳ කළමනාකරණයක් කරගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට අපි හිතනවා පුතේ මට බැහැ නේද? හැබැයි අපිට පුළුවන් මම උත්සාහ කරනවා. මම ඊට පස්සේ මම අසමත් වෙයි කියලා හිතනවා. දැන් විභාගෙ ලියලත් නැහැ. ඔයා තීරණය කරනවා අනේ මට බෑ. මම අසමත් වෙයි. කවුරුත් නෙමෙයි ඔයා තීරණය කරන්නේ. හැබැයි අපිට පුළුවන් පුතේ නෑ මම උපරිමෙන් කරනවා. මොකද අපි හැමෝම මේ ලෝකෙට එනකොට පුතේ අපේ අම්මගේ කුසෙන් අපි නේද එළිය දකිනකොට අපි විභාගිතා ගොඩාරියක් අරගෙන එන්නේ. ස්කිල්ස් අපි අරගෙන එන්නේ. එතකොට මේ අපි දන්නවා අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. තේනවද? අපි හැමෝම දක්ෂයෝ. මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ අදක්ෂයෝ. මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ අසමත් වෙන කට්ටිය. හැමෝම සමතුන් ඉන්නේ. තේරෙනවද? එහෙනම් අපි හිතන්න ඕනේ මොකක්ද? මම හැමෝටම වඩා දක්ෂයි. නේද? එහෙම නැත්තම් මම ඊයේ හිටියට වඩා අද හොඳයි. ගොඩක් හොඳයි. නේද? එහෙනම් විභාගයට සූදානම් වීමේ අපි මනෝවිද්‍යාත්මක ක්‍රම ගත්තොත් පුතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. තේරෙනවද? ගොඩාක් දේවල් තියෙනවා අපිට කරන්න. මොනවද කරන්න පුළුවන් අපිට? විභාගයට සූදානම් වීමේදී මොනවද අපිට කරන්න පුළුවන්නේ? පුතාලා කියන්න බලන්න. ඔයාලට දැනෙන දේවල් කියන්න පුතේ. බලන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා. විභාගයට සූදානම් වෙනකොට මොනවද අපිට කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්? මොනවද කරන්න පුළුවන්නේ? මට උත්තර දෙන්නේ නැණි කවුරුත්. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි දාගත්ත වෙලාවේ ප්‍රශ්නයක්ද මේ දුලාංජි? පුතේ ගැටලුව ඒකද? එහෙම නැත්නම් මම කරන එක පැහැදිලි නැද්ද? මට කියන්න බලන්න. ඔව් මොනවද පුතේ කරන්න පුළුවන්නේ? අපිට පුළුවන් නේද අද පැය දෙකක් පාඩම් කරනවා කියලා වෙනුවට කියනවා වෙනුවට අද මොකක්ද මම තුන්වන ඡේදය කියවලා සටහන් ලියනවා වගේ නිශ්චිත ඉලක්කයක් අපිට තබා ගන්න පුළුවන් නේද? එතකොට ඒ කියන්නේ පැහැදිලි අපි ඉලක්කයක් තියෙන්න ඕනේ අපිට පැහැදිලිවම ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් හිතනවා නම් අද පැය දෙකක් අපි පාඩම් කරනවා කියලා ඒ වෙනුවට ඔයාට පුළුවන් අද මම මේ තුන්වන පරිච්ඡේදය කියවලා සටහනක් ලියනවා. ඒක නිශ්චිත ඉලක්කයක් අපි තියාගන්න ඕනේ. නේද? ඒතර කුඩා ඉලක්ක සම්පූර්ණ කිරීමෙන් අපේ මොළේ තෘප්තිමත් හැඟීම් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙලා අභිපේරණය කියන එක ඉහළට යනවා. හරිද? ඊට පස්සේ අපිට මේ ධනාත්මක ස්වයංකතනය. ඒ කියන්නේ ඔයා මොකද කරන්නේ? ඔයා ගැනම මොකක්ද කරන්න ඕනේ? ඔයාට ඔයා ගැනම මොකද පුතේ කරන්න ඕන? වචන කියන්න පුළුවන්. මොනවද? මට මේක ඉගෙන ගන්න පුළුවන්. මම දිනෙන් දින දියුණු වෙනවා. මම උත්සාහ කරන තරමට මගේ ප්‍රතිඵල හොඳ වෙනවා. නේද? එතකොට අපිට දුෂ්කරණය ඒ කියන්නේ හැමදාම පුතේ මිනිත්තු 2ක් 3ක්
S2 වහගෙන පුතාලට කරන්න පුළුවන් විශ්වාසයෙන් විභාග ශාලාවට යන ආකාරය. හරිද? විශ්වාසයෙන් ඔයා විභාග ශාලාවට යන ආකාරය නේද? ඊට පස්සේ ඔයාට S2 පියාගෙන හිතන්න පුළුවන්. හොඳින් ප්‍රශ්න කියවන ආකාරය. සාර්ථකව පිළිතුරු ලියන ආකාරය. සතුටින් විභාගයෙන් පිටවන ආකාරය ඔයාට හිතින් පුතේ මවා ගන්න පුළුවන්. දැන් කරලා බලන්න S2 පියාගෙන. දැන් අපි මිනිත්තු 2-3ක් කරමු බලන්න. ඔන්න ඔයා විශ්වාසයෙන් විභාග ශාලාවට යනවා. හරිද? හිතින් හිතන්න. ඊට පස්සේ ප්‍රශ්න හොඳින් ඔයා ඔන්න කියවනවා. මනසින් ඔයා හිතන්න S2 පියාගෙන. ඔයා සාර්ථකව පිළිතුරු ලියන ආකාරය ඔයාට හිතන්න පුළුවන්. සතුටින් විභාගයේ පිටවන ආකාරය ඔයාට හිතින් මවා ගන්න පුළුවන්කම තියෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේක පුතේ අර මං කියපු ස්ට්‍රෙස් එක මොකද වෙන්නේ? ඔයාගේ අඩු කරන්න මොකද වෙන්නේ? පුළුවන්කමක් තියනවද නැද්ද? පුළුවන්කමක් තියනවද නැද්ද? ඔන්න අපිට පොඩි ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුළුවන්. එතකොට මතකය ශක්තිමත් කිරීම. ඒත් මතකය ශක්තිමත් කිරීම කියන එක පුතේ දසුනි කියන්න පුතේ මොකක් හරි කියන්න ගියාද? දසුනි මොකක් හරි කියන්න ගියාද පුතේ? හරි. එතකොට මතකය ශක්තිමත් කිරීම. මතකය ශක්තිමත් කිරීම අපි ගත්තොත් එහෙම පාඩම මොකද කරන්නේ? කියවලා අපි වහලා දාලා ඔයාට පුළුවන් මතක තියෙන දේ ලියන්න. හරිද? එතකොට ඔයාට මිතුරෙකුට උගන්වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔයාලා කුප්පි දානේ මෙහෙම කරන වෙන්නේ නේද? ඔව්. එතකොට යාළුවෙකුට එහෙම නැත්නම් උගන්වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ මොකක්ද මේ විරාම සහිත නැවත කියවීම. දැන් අපි ගත්තොත් එක දවසකට පැය 10ක් එක දිගට කියවීම වෙනුවට පුතේ අද පැය 2කට පස්සේ සතියකට පස්සේ ආයි මාසයකට පස්සේ ඒ පාඩම නැවත බලන්න පුළුවන්. දැන් මේ වෙලාවේ නම් එහෙම කරන්න අමාරුයි. අපිට හුස්ම පාලනය කියන එක මේක අනිවාර්යෙන් ඕනි දෙයක්. ඒතර විභාගෙට කලින් තප්පර 4ක් හුස්ම ගන්න අවශ්‍ය කරනවා. ඒතර තප්පර 4ක් අපි රඳව ගන්න ඕන. එතකොට තප්පර 6ක් අපි මොකද කරන්නේ? හිමී මොකද කරන්නේ? පිට කරන්න ඕනේ. මේක කිහිප වතාවක්ම අපි කිරීමෙන් ශරීරය සහ අපේ මනස සැහැල්ලු වෙනවා. මොකද කරන්නේ? තප්පර 4ක් අපි මොකද කරන්නේ? හොඳට හුස්ම ගන්නවා. නේද? ඊට පස්සේ අපි තප්පර 4ක් ඒ ගත්ත හුස්ම මොකද කරන්නේ? හොඳට රඳවගෙන ඉන්නවා. ඊට පස්සේ අපි තප්පර 6ක් හිමී මොකද කරන්නේ? මේක පිට කරනවා. මේක අපි කිහිප වතාවක් අපිට කිරීමෙන් අපේ මනස සංසුන් කරගන්න පුළුවන්. මේක මම කියන්නේ සමහර දරුවෝ ඉන්නකොට හරිම මේ ආතතියට එතකොට දැන් හිතන්නකෝ දැන් එක්සෑම් එකක් වුණාම ගොඩාක් වෙලාවට සමහර දරුවෝ හරි බයයි. එක්සෑම් එක ෆේස් කරන්න. මම අර මේ කිව්වා වගේ ඇන්සයිටි වෙන්න පුළුවන්, ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, සමහරවිට ડિප්‍රෙෂන් ළමයිගේ අපි දකිනවා. මොකද මම කවුන්සලර් කෙනෙක් විදිහට පුතේ මගේ ළඟට ගොඩාක්ම ගත්තොත් එහෙම මේ පුංචි දරුවන්ගේ ඉඳලා විශ්වවිද්‍යාල සිසුන් අපි ගත්තොත් ඉන්නේ නේද විශේෂයෙන් පෞල් ප්‍රශ්න මේ දක්වා මේ ගොඩාක් දේවල් මම කතා කරන කෙනෙක්. ඒතර අපිට විභාගවලදී අපිට දකින්න පුළුවන් දරුවන්ගේ අපිට සරසවි සිසුන්ගේ අපිට දකින්න පුළුවන් අර ගොඩක් වෙලාවට ලොකු ආතතියක එහෙම නැත්නම් ලොකු පීඩනයක නේද දරුවෝ ඉන්නවා. එතකොට අපි මේ කාලෙදී අපි සමාජ මාධ්‍ය පාලනය කියන එක පුතේ අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒත් පාඩම් කරන වෙලාවේ අපි දුරකථනය නිශ්ශබ්ද කරවන්න එහෙම නැත්නම් වෙනත් තැනක තියන්න පුළුවන්. ඒත් කෙටි කාලයක් අපිට මේ පූර්ණ අවධානය ඉගෙනීම එතකොට නිතර බාධා වෙලා අපි දිගු වෙලාවක් ඉගෙන ගැනීමට අපිට මේක ඵලදායී වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඕනි දෙයක් තමයි පුතේ ප්‍රමාණවත් නින්ද. දැන් අපි ප්‍රමාණවත් නින්දක් නැතුව පුතා දැන් විභාගෙ කියලා හොඳට මහන්සි වෙලා තෙහෙට්ටු වෙලා
අධික විදිහට මොකද වෙන්නේ? අධික විදිහට මහන්සි වෙලා ඔයාලා සමහරක් විට ඔයා හිතන විදිහට විභාගේ ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. නේද? දැන් අපි දකිනවා සමහර වෙලාවට හරිම දක්ෂයෝ. හැබැයි විභාග ප්‍රතිඵල තියෙන්නේ. විභාග ප්‍රතිඵල අපිටත් හිතා ගන්න බැරි වෙනවා ඇයි එහෙම උනේ කියලා. නේද? ඊට පස්සේ අපි කියනවා හවල කෙනා මෙච්චර දක්ෂයෙක් උනේ. නේද? හැබැයි සමහර වෙලාවට හරිම සැහැල්ලුවෙන් අර ඒ කරන වැඩ ටික ඒ වෙලාවට කරන අය මොකද කරන්නේ? ඒක ලස්සනට කළමනාකරණය මම අර කිව්වා වගේ අපේ ස්ට්‍රෙස් එක කළමනාකරණය කිරීම මනස සැහැල්ලුවෙන් තියාගන්න එක කියන්නේ මනස තමයි පුතේ අපේ හැම දෙයකම. අරට කියන්න දෙයක් නෑ ඔයාලා ගොඩක් උගත් දරුවෝ නම් ඔයාලා දන්නවා මනස නේද කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. ක්‍රියා හොඳ මනස තමයි ප්‍රධාන දෙයකට බලපාන්නේ. අපේ මේ හැම දෙයකම. නේද? දැන් අපි අත කියලා කියන්නේ අපි කියනවා දිගු වූ මොළය කියලා. අපේ මොළය ස්කිමා නේද? එතන මේවා ජාලගත වෙලා තියෙන අපි දන්නවා. නේද? එතකොට මේවා නියුරෝන අපි ගත්තොත් බිලියන ට්‍රිලියන ගණන් මොකද වෙන්නේ? එකට එකතු වෙලා තියෙන්නේ. ඒත් මේ ස්කිමා මොකද වෙන්නේ? මේ නේද ප්‍රමාණවත් විදිහට සැකසিলা නේද? එතකොට ඒ අපි ගත්තොත් අපි කිව්වා දිගු වූ මොළය අපි මේ අත කියලා කියනවා කියලා. ඒතර මේ සියලුම දේවල් මේ හරහා තමයි එන්නේ. නේද? එතකොට හොඳ හොඳ මතකයක් සඳහා සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එimhe ප්‍රමාණවත් නින්ද කියන එක. ඒතර අලුත් තොරතුරු මතකයේ ස්ථාවර වීමට නම් පුතේ නින්ද කියන එක ඉතා වැදගත් වෙනවා. ඒතර විභාගයට පෙර මුළු රැයම අපි මොකද කරන්නේ? නොනිදා සිටීම සාමාන්‍යයෙන් අපේ මතකයේ සහ අවධානය අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කෘතඥතාවය සහ ආත්ම විශ්වාසය කියන එක. දිනපතා ඔයා මොකද කරන්නේ? ඔබ ගැන සතුටු වන කරුණු 3ක් ලියන්න ඕනි. හැමදාම. තේරෙනවද? මේක ධනාත්මක මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට පුතේ බෙහෙවින් උපකාරී වෙනවා. පැහැදිලිද? එතකොට අසාර්ථක වීමට අපි මොකද කරන්නේ? බිය නොවීම. ජීවිතේ අසාර්ථක වීම කියලා කියන්නේ පුතේ අසාර්ථක වීම තමයි අපි සාර්ථකත්වය කියලා කියන්නේ. තේරෙනවද? අපේ ජීවිතවල හැමෝටම තියෙන්න ඕනේ මොකද? අපේ ජීවිතවල අසාර්ථක වීමක් තියෙන්න ඕනේ. දැන් අද මම ගත්තොත් පුතේ මට තිබුණේ මම ගමක ස්කෝලේක ගියපු දියණියක්. එතකොට මධ්‍යම පාන්තික දරුවෙක් ඔබ වගේම. ඉතින් ඇත්තටම මම ඒ කියන්නේ මගේ ජීවිතේ මම විශ්වවිද්‍යාල ජීවිතයට කලින් මම පොඩි ටියුෂන් එකක් ගෙදර පටන් ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් O level වල ඉඳලා O level ඉවර වුණාට පස්සේ ඊට පස්සේ A level වලින් පස්සේ එතනින් පස්සේ මොකද කරේ? විශ්වවිද්‍යාල ජීවිතේදීත් ගොඩක් වෙලාවට එකම නෙවෙයි ඔයගොල්ලෝ දන්නවා බාහිර දේවල් එක්ක නේද අපිට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඒතර මේ හැම දෙයක් එක්කම ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක. අපි මේ පොතම නෙමේ පුතේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හැබැයි මට හොඳ පෞරුෂත්වයක් ආවා. මම හිටියේ ගමක ඊට පස්සේ ප්‍රධාන පෙළේ පාසලකට මට එන්න පුළුවන්කම වුණා. හැබැයි ඒ පරිසරය තුලදී පුතාලට වගේ නෙවෙයි අපිට තිබුණා දැන් වගේ නෙවෙයි හොඳ පරිසරයක්. ඒ කියන්නේ දැන් ගොඩ වෙලාවට න්‍යෂ්ටික පවුලක් තුළනේ අපි ජීවත් වෙන්නේ. දැන් අපිට තිබුණ විස්තෘත පවුල සහ සමා වෙන ගම කියන එක. එතකොට ඒත් එක්ක අපි බෙදාගත්ත ඒ අපි ගත කරපු ඒ අන්තර් පුද්ගල සබඳතා ඊට පස්සේ කුසලතා අපිට ලැබිච්ච දේවල් මහා පන්නරයක් තිබුණා. ඉතින් අපි පෞරුෂත්වයේ සඳහා මේ සියලුම දේවල් ආවා සහ අපිට කියන්නේ ඔබට වගේම මටත් ගොඩාක් අභියෝග මේ ආව ගමන ලේසි වෙන්නේ නැහැ පුතේ ලේසි වුණේ නැහැ එහෙම කොයි කාටත් ජීවිතේ ජයගත්ත කෙනෙක්ට හැම දෙයක්ම පහසු වෙන්නේ නැහැ. ඉතින් මගේ ජීවිතේ මම අද ඇත්තටම මම විශ්වවිද්‍යාල අපි ගත්තොත් එහෙම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා මනෝපදේශිකාවක් විදිහට කටයුතු කරනවා සහ ඉන් එහා ඔගොල්ලෝ විශ්වාස කරන්න එතකොට දැනට මම ආරම්භ කරලා තියෙනවා මගේම කියලා යුනිවර්සිටි එකක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. එතකොට මේ මධ්‍යම පාන්තික දරුවෙක් තමා පුතේ ඔයාලා වගේම අද මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. ඉතින් ඇත්තටම
ආමන්ත්‍රණය කරනකොට ආමන්ත්‍රණය කරන්නේ නේද? අපිට මට ආමන්ත්‍රණය කරන්නේ විශේෂයෙන් මම විශ්වවිද්‍යාලේ කියන්නේ මගේ BSM සරසවිය. ඒතකොට BSM සරසවිය කුලපතිනිය කියන මේ ආමන්ත්‍රණය. ඉතින් ඒ ගමනේ ඉන්න. ඒතකොට මම මේ වෙනකොට පිටරට විශ්වවිද්‍යාල 3ක් එක්ක ඇෆිලියේට් වෙලා ඉන්නවා. එතකොට අපේ දරුවන්ට විවිධ පාඨමාලාවල් ඩිප්ලෝමා වල ඉඳන් අපේ ඩිග්‍රී පටන් ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රමවේද ගොඩක් හදලා තියෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ පුතේ මේ මගේ ජීවිතේ බිඳක් ගත්තේ අපි හැමෝටම පුළුවන්. එතකොට අපි එහෙනම් කොතනද අපේ ශක්තිමත් වෙන්න ඕනි පුතාලට? පුතාලගේ මනස තමා ශක්තිමත් වෙන්න ඕනි. ඔයාගේ මනස ඒ කියන්නේ ඔයාගේ ඒ ආකල්ප සිතුවිලි බලාපොරොත්තු සිහින ඒ කියන්නේ මට මගේ ජීවිතයේ තිබුණ පුතේ after A level වලින් පස්සේ මම පොතක මම ලියනවා මගේ ඊළඟ අවුරුදු 5 වෙනකොට මම මොකක්ද කරන්නේ මං කවුද වෙන්නේ මං කොතනද වෙන්නේ මේක මගේ ජීවිතේ මං හැමදාම කරපු දෙයක් දැන් මගේ විශ්වවිද්‍යාලේ පටන්ගෙන ලොකු කාලයක් නෑ වසර 3ක කාලයක් හැබැයි මම මේ වෙනකොට සැලසුම් කරනවා ඊළඟ අවුරුදු 5 වෙනකොට මගේ විශ්වවිද්‍යාලය මම කොයි තැනටද අරන් යන්නේ කියන එක සම්බන්ධ. ඉතින් ඒ වගේ අපිට අපේ ජීවිතේ පුතේ සිහින තියෙන්න ඕන සිහින තිබුණොත් තමයි ඒක අපිට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පුතාලා හැමෝටම මම කියන්නේ කිසිම කෙනෙක් මෙතන බෑ නෑ කියන ඔයාලා හැමෝටම පුතේ අනිවාර්යයෙන්ම හැම දෙයක්ම කරන්න පුළුවන් පිරිසක් තමයි මේ ඉන්නේ. පැහැදිලිද? ඔව්. එහෙනම් පුතාලට තේරෙනවා ඇති. අසාර්ථක වීමට බිය වෙන්න එපා පුතේ. අපි විභාගේ තියන්නත් කලින් අපි හිතනවා නම් අනේ මට එක්සෑම් එක කරගන්න බැරි වෙයි. ඕ සෙකන්ඩ් සයින්වත් කරලා බලන්න ඕන නේද? ඇයි අපි මේ ඉස්සර හිතන්නේ? අපි කරන ලොකු වැරැද්දක් පුතේ. ඒ කියන්නේ අපිම තීරණය කරනවා මොකද්ද? අපිම තීරණය කරන මොකද්ද? මේක වෙන්නත් කලින් මොකද වෙන්නේ? සමහර තැන්වල තීන්දුව తీරන ගන්න අපි. නේද? එහෙම වෙන්න බෑ. නේද? අපිට පුළුවන් නෑ. මම මේකට ශක්තිමත්ව දෙනවා. මම දැන් පාඩම් කළා. නේද? එතකොට පාඩම් කරන්න තව තියෙනවා නම් ඒ කොටස අපිට තියෙන්නේ බලා ගන්න. එතකොට හරි මගේ උපරිම දෙයින් මම මගේ විභාගේ ජය ගන්නවා. නේද? මම ජය ගන්නවාමයි. නේද? මට මෙන්න මේ ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න මම අර කිව්වා වගේ අපි රැස් ගන්නවා. මොනවද? රිදී වල එකතු කර ගන්නවා. දැන් අපි බෝධි පූජා තියලා ඒකනේ පුතේ කරන්නේ. නේද? බෝධියට ගිහිල්ලා අපි ප්‍රාර්ථනා කරනවා. නේද? එතකොට වෙනත් ආගම්වල දරුවෝ මෙතන ඉන්නවද දන්නේ නැහැ. එතකොට මොන ආගමේ වුණත් පුතේ අපි අදහන ආගමත් එක්ක අපි මොකද කරන්නේ? අපි ආශිර්වාද ලබා ගන්න. අපි විශ්වාස කරනවා. එහෙනම් අපේ විශ්වාසය තමයි මොකක්ද වෙන්නේ? නේද? ජයග්‍රහණේ මොකද වෙන්නේ? එක්තරා අඩිතාලමක් වෙන්නේ නේද? එහෙනම් අසාර්ථක වෙන්න කවුරුවත් තේනවද? විභාගය ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී අපි ලබාගත් දැනුම මනින අවස්ථාවක් විතරයි. හැබැයි වැරදි වුණොත් ඒවා අපි ඉගෙනීමේ අවස්ථා අපිට භාවිතා කරන්න පුළුවන්. තේරෙනවද? ඒත් අපි විභාගයේ ජය ගන්නෙ නේද? එතකොට අපි විභාගයේ ජය ගන්න කියන එක කරන්න පුළුවන් වෙන්නේ කාටද පුතේ? විභාගයේ ජය ගන්නවා කියන එක කරන්න පුළුවන් වෙන්නේ කාටද එහෙනම්? ඔයාගේ යාළුවාට පුළුවන්ද? අපිටම එහෙනම් තේරෙනව නේද කාටද එහෙනම් පුළුවන්නේ? පුතාලට නේද? දැන් අපි ගත්තොත් අපි දැන් මෙතන බැච් එකේ මේ දේවල් සංවිධානය කරලා නේද? එතකොට අපි අනිත් අයව නේද පුතේ එකතු කරලා ගොඩක් දේවල් දෙන්න උත්සාහ කරාට
දැන් අද දවස කියලා කියන්නේ දැන් අද ආයි එනවද? දැන් අද දවසක් අපිට එනවද ජීවිතේ? අද දවසක් එනවද? අපතේ අද දවසක් එනවද? නෑ මැඩම්. අපිට එන්නේ නෑ නේද? එහෙනම් අද දවස කියලා කියන්නේ පුතේ අද දවස විතරයි. නේද? එහෙනම් අපි උපරිම උත්සාහ කරන්න ඕනේ මොකක්ද? අද දවසින් අපි උපරිම ප්‍රයෝජන ගන්න. ඒතර හෙට දවස වෙනුවෙන් අපිට අද දවස වටිනවද නැද්ද? අපිට අපි හිතුවොත් එහෙම පහුගිය මේ කාලේ අපි මොකද කරලා තියෙන්නේ? අපි ප්‍රයෝජනවත් විදිහට ගත කරාද? හ්ම්? අපිට එහෙනම් ඉදිරි දවස් කීපය කියලා කියන්නේ මොකක්ද පුතේ? පුතාලට වටිනාම දවස් නේද? හ්ම්? ඔව් මැඩම්. ඔව්. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? හ්ම්? අපිට දැන් අපි කිව්වනේ මනස සහ අපි කොහොමද මේ තියාගන්නේ කියලා. එතකොට අපිට මානසික පීඩනය පාලනය දැන් අපි කිව්වා හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න නේද? එතකොට තප්පර කීපයක් හුස්ම ගන්න කියලා කිව්වා. තප්පර කීපයක් හුස්ම රඳව ගන්න කිව්වා. ඊට පස්සේ තප්පර 6කින් අපි හුස්ම පිට කරන්න කියලා කිව්වා. නේද? මේක විනාඩි 5ක් කරන්න කියලා කිව්වා. නේද? ඒතර S2 වහගෙන අපි විභාග ශාලාවට ඇතුළු වෙන විදිහ අපි කතා කරා. නේද? ඊට පස්සේ කාල කළමනාකරණය කියන එක. මේක තිබුණ නැත්තම් මොකද වෙන්නේ අපිට? අපි කොච්චර දක්ෂය වුණත් මොකද වෙන්නේ? අපිට අසාර්ථක වෙන්න, එහෙම නැත්නම් අපිට ගිලිහී යන්න නේද? හොඳට පේපර් එක ලියා ගන්න බැරි වෙන්න සමහර විට එක පොයින්ට් එකක් වෙන්න පුළුවන් අපි ටයිම් මැනේජ්මන්ට් හරියට නේද? කරේ නැත්තම්. එහෙනම් අපි කාල කළමනාකරණය කියවුවාම මොකද කරන්නේ? අපි ගොඩාක් වෙලාවට අපි කාල කළමනාකරණය කියන එක කරගන්න ඕනේ. දැන් අද උදේ හෙට උදේ ඉඳන් පුතාලා නැගිටිනවා කියලා හිතන්නකෝ. එතකොට ඔන්න දැන් අර මං කියපු විදිහට සැලසුමක් හදලා තිබුණා නම් දැන් ඔයාලා හදලා ඇති පුතේ මේ වෙනකොට. ඒතර කොහොමද හෙට දවසේ යන්නේ කියන එක සම්බන්ධව මේ වෙනකොටත් ඔයාලා ටයිම් ටේබල් එකක් arrange කරගෙන ඇති. එතකොට ඔයාලට තියෙනවා ලස්සනට ඒ ටික කළමනාකරණය කරගන්න. නේද? සීමා කරන්න සමහර දේවල්. නේද? ඊට පස්සේ අපිට ප්‍රමාණවත් නිින්දක් ගන්න එක මේකත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි විශේෂයෙන් පාඩම් කරනකොට අපි ජලය මොකද කරන්නේ? ප්‍රමාණවත් විදිහට මේ පානය කිරීම. නේද? එතකොට අපි උදේ පාඩම් කරනවා, හවස පාඩම් කරනවා. මේවා අපි සැලසුම් කරන්න ඕන. නේද? එතකොට අපි කිව්වා වගේ ඒතර සාර්ථක පුද්ගලයෙක්ගේ අපි ගත්තොත් එහෙම පණිවිඩ අපි ගත්තොත් එහෙම අපි දන්නවා ලෝකෙ දිනපු ගොඩාක් මිනිස්සු මේ අසාර්ථක වීම එක තමයි එයාගේ නේද? සාර්ථක වීම සකසගෙන තියෙන්නේ. එහෙනම් අපි අභියෝග කියන දේවල් සිසුන්ට අපි දැන් අපි ශිෂ්‍යෝ විදිහට අපිට අභියෝග කියන දේවල් ඔයා අදම ලියන්න. එතකොට ඔයාගේ හීනය මොකක්ද? ඔයාගේ විශාලම බය මොකක්ද? එතකොට මම ඒකෙන් ජයගන්නේ කොහොමද? පොඩි කොලයක පුතේ නෝට් එකක් විතර ලියන්න. ඊට පස්සේ මේක ඔයාට දැන් අපි හිතමුකෝ හැමෝම අනිත් අයට පෙන්වන්නත් කැමති. හැබැයි අනිත් අයට පෙන්වන්නත් කැමති නැහැ. නේ? එහෙම ඉන්නවනේ පුතේ. අපි හැමෝම එක වගේද? අපි හැමදෙනාම එක වගේද ළමයි? ඔයගොල්ලෝ මනස ගැන මේ දන්නවද? මනස කොයි වගේද කියලා? පුතාලා දන්නවද මනස? ඇඳලා පෙන්වන්න ඕනේද නෑනේ? අපේ මනස කොයි වගේද කියලා ඇඳලා පෙන්වන්න ඕනද? නැද පුතේ? අවශ්‍ය නැද්ද? හරි. එතකොට ඔයාලට පුළුවන් මම අර කිව්වා වගේ ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පොඩි ලියා ගන්න පුළුවන් ඔයාගේ කියන්නේ ඔයාගේ හීනය. ඔයාගේ හීනය මොකක්ද? ඊට ඔයාට තියෙන ලොකුම බය මොකක්ද?
හරිද? ඒක ඔයා ජයගන්නේ කොහොමද? නේද? එහෙනම් අද ඉඳලා මම වෙනස් කරන එකම පුරුද්ද මොකක්ද? මෙන්න මේ ටික. තේරෙනවද? තේරෙනවද පුතේ? ඔව් ම්? මැඩම්. ඔව් මැඩම්. ඔව්. ඔව් එහෙනම් විභාගය ඔයාගේ ජීවිතේ එක පරිච්ඡේදයක් විතරයි. එතකොට ඒක මුළු පොතම නෙමෙයි. හැබැයි ඔයාගේ ජීවිතේ ලොකුම තරගය වෙන්නේ පුතේ අනිත් අය එක්ක නෙවෙයි. ඊයේ හිටපු ඔයත් එක්ක තමයි ඔයාට මොකක්ද තරගෙ තියෙන්නේ. දැන් පුතාලා මෙතන ගත්තොත් මට 20ක් විතර පෙන්නනවා. ඔයාලා 20 දෙනාම තියෙන්නේ පෞල් පසුබිම් ගත්තොත් එහෙම මොකක්ද? හැමෝටම එක සමාන පෞල් පසුබිම්ද තියෙන්නේ? නෑ. එතකොට ඔයාගේ ජීවිතේ ඔයා ආව තැන දන්නේ ඔයා විතරයි. සමහරක් විට ඔයාගේ යාළුවන්ටවත් මොකද වෙන්නලා තියෙන්නේ මේ වෙනකොට ඔයා sannivedanaya කළ නෑ ඔයාගේ සැබෑම දේවල්. එතකොට ඔයයි ඔයාගේ හිතයි තමා දන්නේ ඔයා ජීවිතේ ප්‍රතික්ෂේප වෙච්ච වාර ගන්න කොච්චරද? ඔයා අඬපු වාර ගන්න කොච්චරද? ඔයා දුක් වෙච්ච තැන් නේද? දුක් වෙච්ච තැන් කොච්චරද? ඔයාගේ අම්මා තාත්තා කොයි වගේද? ඔයා වෙනුවෙන් කොච්චර කැපකිරීම කරපු අයද? එතකොට ඔයාට පවුලේ අය නේද? එතකොට ජීවිතේ ඔයා ගොඩ යන්න හීන මේ හැමදේම දාන්නේ පුතේ ඔයා සහ ඔයාගේ හිත විතරයි. මොකද හිත කියන එක අපි කාටවත් කියන්න බෑ. අපි දන්නවා මනස කියන එක කොටස් තුනක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මම නිකන් දාල විදිහට චුට්ටක් යන්න පොඩි අදහසකට මම යන්තම් පෙන්නනම් උදාහරණයක් මේ මම මනස එතකොට මේක අපි කොටස් තුනකට වෙනවා. එකම තමයි මෙතන අපි විඥානය කියලා කියනවා. විඥානය. එතකොට මේක අයිස්බර්ග් එකක්. මේක මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ ෆන්ක්ෂන්ස් කියන්නේ ඉතින් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අයිස්බර්ග් කියන්නේ මේක මේ අයිස් කන්දක් කියන කන්ද. මේක කොටස් තුනකට වෙන්නේ. මේකේ ලොකුම කොටස තියෙන්නේ පුතේ මෙන්න මේ කොටස. ඒක පුතේ යට කොටස. මේ තියෙන්නේ මේ යට කොටස. එතකොට එතන ඊට උඩින් තියෙන විඤ්ඤාණය. ඊට පස්සේ මේ විඤ්ඤාණය කියන්නේ මෙන්න මේ කොටස. මේ මනසේ යන තියෙන්නේ මේක අයිස්බර්ග් එක තියෙන්නේ මෙතන විඤ්ඤාණය කියලා කියන්නේ පියවි සිහිය. පියවි සිහිය. හරිද? ඊට පස්සේ මේ උපවිඤ්ඤාණය. නිකන් අදහසක් ගන්නකොට පැහැදිලි දන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි කොටස අවිඥානය. හරිද? අවිඥානය. ඔන්න මානසික කොටස් තුන. මෙතන අපි විඥානය කිව්වා පියවි සිහිය මේ කියන මොකක්ද? මම කියන එක මැඩම් කැඩි කැඩි ඇහෙන්නේ. කියන එක ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවා මැඩම් මේ බෝඩ් එක ගාවට ගියාම කැඩි කැඩි ඇහෙන්නේ. හරි. නිකන් දැන් මම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මම මනසේ මේ පොඩි අදහසකට මම මේ කියන්නේ වලට වැදගත් වෙන නිසා අපිට ලොකු කාලයක් නෑ ලොකු කතන්දරයක් ඒක. ඒක මනස මම කොටස් තුනකට වෙන් කරා මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අයිස්බර්ග් එකක් වගේ කියලා. ඒ කියන්නේ අයිස් කන්දකට තමයි උපමා කරලා තියෙන්නේ. දැන් මනස අපි ගත්තොත් එහෙම මෙහෙම දැන් අයිස් කන්ද කියලා කියන්නේ මෙහෙමනේ. ඒක කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. ඒක මුහුදේ ගැඹුරු ඒ කියන්නේ ගැඹුරු කොටස ඒ කියන්නේ මුහුද මට්ටමේ ඉඳලා යට වෙන කොටස තමයි අපි අවිඥානය කියලා කියන්නේ. එතකොට මේ ඊළඟ කොටස කියලා කියනවා මැද කොටස ඒ කියන්නේ මේ දෙක අතර තියෙන මැද කොටස අපි උපවිඥානය කියලා කියනවා. ඊට පස්සේ ඊළඟට උඩ කොටස මම මේ කියන්නේ කොටස
මොකද වෙන්නේ? ඒක කියනවා ඇහෙන්නේ විඥානය කියලා. ඔව්. ඒක දෙන්නේ පොඩක් ඉන්න. පුතේ දැන් ඇහෙනවද? දැන් ඔව් ඇහෙනවද මැඩම් දැන් බලන්න? ඇහෙනවා. ඔව් මැඩම්. හරි. ඒ කියන්නේ ඔච්චර ඇහුන්නේ නැද්ද? ඇහුණා මැඩම් පෙලක් තැන්වල කැඩි කැඩි ඇහුණා. ඒක තමයි. හරි. එතකොට දැන් මම මේ දැන් අපි මනස ගැන කතා කරන්නේ. ඔයාලට පොඩි අදහසක් දෙන්න මම මේ මනස ඇන්දේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මෙයා අයිස් කන්දකට උපමා කරලා තිනවා අපේ මනස. අපේ මයින්ඩ් එක. හරිද? එතකොට මෙතන විඥාණය ඊට පස්සේ අවිඥාණය උපවිඥාණය කියන්නේ මේ ගොඩාක්ම මුහුදු මට්ටමේ ඉඳලා මේ අයිස්බර්ග් එකේ අයිස් කන්දේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන අවිඥාණය කියන එක. ඒ කියන්නේ යටහිත. හරිද? එතන විඥානය කියලා කියන එකට පුතේ පියවි සිහිය. දැන් ඔයා මම මේ ලෙක්චර්ස් වලට ජොයින් වෙලා ඉන්නවා. අපි මේ කතා කරන්නේ පියවි සිහියෙන්. නේද? එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙම පියවි සිහිය. ඒ කියන්නේ අපි දෙන්න දැන් මේ එකතු වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. නේද? පියවි සිහියෙන් ඉගෙන ගන්න. එතකොට මෙතනදී අපි ඊළඟ කොටස විදිහට මේ උපවිඥානය. කියන්නේ පියවි සිහියට අපි කියනවා විඥානය කියනවා පියවි සිහිය කියන උඩුසිත කියලා කියනවා. හරිද? ගොඩක් ඒවත් කියනවා. සවිඥානය කියලාත් කියනවා. එතකොට මේ ඊළඟට මේ උපවිඥානය මැද කොටස ඊට පස්සේ මේ අවිඥානය. අවිඥානය කියලා කියනවා මේ අපේ ඒ කියන්නේ මනසේ පදනම තමයි පුතේ අවිඥානය කියලා කියන්නේ. හරිද? එතකොට මනසේ පදනම. එතකොට මෙතනදී අපි සියලුම දේවල් දැන් ඔයාලගේ ජීවිතේ අපි ගත්තොත් පුතේ ඔයාලගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා සිදුවෙච්ච සිදුවීම් සියලුම දේවල් පුතාලගේ ජීවිතේ. හරිද? එතකොට සියලුම දේවල් අපි ගබඩා කරගන්නේ කොහෙද අපේ? අපි ගබඩා කරගන්නේ කොහෙද? යටිසිතේ අපේ යටි හිතේ very good. එතකොට අපි සියලුම දේවල් දැන් ඔයාලගේ ජීවිතේ නැති වෙච්ච අපි ගත්තොත් එහෙම දැන් අපි බලාපොරොත්තු බිඳ වැටීම් නේද? අපි හැමෝටම තියෙනවා. ජීවිතේ අසාර්ථක වීම, ජීවිතේ ප්‍රතික්ෂේප වීම, ජීවිතේ එපා වීම, ජීවිතේ කලකිරීම, නිന്ദා, අපහාස, ගැරහුම් නේද? එතකොට මේ හැම දෙයක්ම අපි හිතමුකෝ ආදර සම්බන්ධතාවයක් නම් ආදර සම්බන්ධතාවය අපිට නැති වෙලා අපිට දැනෙච්ච දුක අපි කොහෙද තියාගෙන ඉන්නේ? අපේ මේ යට හිතේ නේද? එතකොට මනසේ අපි පුතේ ප්‍රබල කාරණාවක් තමයි මේ යටහිත කියලා කියන්නේ. සමහර වෙලාවට අපේ මේ යටහිතේ මොකද කරන්නේ? සමහර ඒවා රබර් බෝලයක් වගේ අපිට උඩු හිතට එන වෙලාවල් තියෙනවා. තේරෙනවද? උඩු හිතට එන වෙලාවල් තියෙනවා. මොකද අපිව පාලනය කරන්නේ මොකක්ද? අපේ යටහිත. නේද? ඒකනේ කියන්නේ අපි මිනිස්සු අපිට හඳුනගන්න බැරි කියලා. නේද? අපි කියනවා නේද? මිනිස්සු කියලා කියන්නේ අපිට හඳුනගන්න බෑ. කොච්චර ආශ්‍රය කරත් නේද? අපි කියනවනේ. නේද? ඒ ඇයි අපිට හඳුනගන්න බැරි? එතකොට හැමෝගෙම යටිහිත අපිට කපලා බලන්නද? මොකද වෙන්නේ? යටිහිතේ තමයි පුතේ හැමදේම ගබඩා කරගන්නේ. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි සියලුම දේවල් අපි ගබඩා කරගන්නේ අපේ යටිහිතේ. තේනවද? එතකොට අපි හැමෝම මං කිව්වේ අපිට තියෙන එක සමාන අපි මනස එක සමානද? එක සමානද? එක සමාන වෙන්නේ නැහැ. නේද? එතකොට අපි අපේ මනස මොකද වෙන්නේ? විවිධාකාරයි. එහෙනම් ජීවිතේ ඔයාගේ ජීවිතේ පුතේ ඔයා ගැන දන්නේ අනිත් අයට වඩා කවුද? ඔයා තමයි දන්නේ. නේද? පුතාලගේ ජීවිතේ හැමෝටම වඩා ඔයා ගැන දන්නේ ඔයා. එහෙනම් ඔයාගේ සිහින
බලාපොරොත්තු ප්‍රාර්ථනා වට කරන්න පුළුවන් දේ බැරි දේ හැමදේම දන්නේ ඔයා. එතකොට කවදාකවත් ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මෙතන තමයි අපිට ජීවිතේ වැරදින තැන. පැහැදිලිද? ඔයාට පුළුවන් උපරිම දේ ඔයා කරන්න උත්සාහ කරන්න. හැබැයි අර මම කිව්වා වගේ අපි හැමෝම මේ ලෝකෙට එනකොට පුතේ විභව්‍යතා ගොඩාරියක් අරගෙන එන්නේ. නේද? අපිට ගොඩාක් ස්කිල්ස් තියෙනවා. ඔයාලා දන්නවා හොවර්ඩ් ගාඩන් නේද? එතකොට බහුවිධ බුද්ධිය හොයාගත්තානේ. එතකොට මිනිස්සුන්ට මොකක්ද? බුද්ධීන් 8ක් ගණනය කරමි කළෙමි කිව්වා. තව බුද්ධීන් තියෙන්න පුළුවන්කම කිව්වනේ හොවර්ඩ් ගාඩන්. ඒ කියන්නේ මිනිස්සෙකුට කරන්න පුළුවන් එක දෙයක් නෙවෙයි පුතේ. ගොඩක් දේවල් පුතාලට කරන්න පුළුවන්. අපි හැමෝගෙම අපි ඒ කෙනා කවුද කියලා හඳුනගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට උදාවන විභාගය කියලා කියන්නේ විභාග කඩේම කියලා කියන්නේ ඇත්තටම මේ මහා ලොකු දෙයක් නෙමේ. ඒක ඇත්තටම මහා ලොකු දෙයක් කියලා කියන්නේ පුතේ ඒක ජය ගන්න ඔයාට පුළුවන් වාසනාව ශක්තිය නිරන්තරයෙන් තියෙනවා. ඒ හැම මොහොතකම ඔබ සිතුවිලි ගොඩනගා ගන්න ඕනේ ධනාත්මක විදිහට. හැම වෙලාවෙම හිතන්න ඕන මම මේකට මූණ දෙනවා. නේද? මම මෙච්චර කාලයක් මේක අධ්‍යයනය කරපු දෙයක්. මට බැරි වෙන්න විදිහක් නැහැ. මගේ පෙර සූදානමක් තියෙනවා. අපි සූදානම් වෙනවා. මම සහ අපි සියලු දෙනා සූදානම් වෙනවා. මට එතකොට හොඳ ටීම් එකක් ඉන්නවා උදව් කරන්න. මම දන්නේ නැති දෙයක් ෂෙයා කරගන්න පුළුවන්. මේ මට උදව් ගන්න පුළුවන්, අහ ගන්න පුළුවන්. නේද? හොඳ බොන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා විශ්වාසයෙන් තමන් තුළ ඒ විශ්වාසය කියන පුතේ නිරන්තරයෙන් ඇති කරගන්න ඕනේ. එතකොට අපිට ඍණාත්මක දේවල් අපේ ඔළුවට සමහර අවස්ථාවලදී එන්න පුළුවන්. සමහර මොහොතවලදී මොකද එකක් තමයි මම අර කිව්වා වගේ අපේ මනසේ පදනම වෙන්නේ අපේ යටිහිත. එතකොට බාල කාලයේදී අපි ලැබපු සියලුම අපේ අත්දැකීම් අපේ අභ්‍යන්තරව එහෙම නැත්නම් අපේ යටිහිතේ තමයි රඳවගන්නේ. නේද? සමහර දරුවන්ට අපි දන්නවා ඇන්සයිටි තත්ත්ව, ડિප්‍රෙෂන් තත්ත්ව නේද? එතකොට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් මේවා තියෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් අපි දන්නවා ඉස්සර වගේ නෙමෙයි පුතේ. අද ගොඩාක් දෙනෙක්ට ඒක තියෙනවා. හැබැයි අපි මේ දේවල් කළමනාකරණය කර ගැනීම තමයි ලොකුම දේ වෙන්නේ. ඒව කළමනාකරණය කරගෙන Tamanගේ අරමුණු වෙනුවෙන්, Tamanගේ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීම තමයි මොකද වෙන්නේ? පරම වගකීම සහ යුතුයකම වෙන්නේ. එතකොට විභාගය අපි ගත්තොත් එහෙම ඔයාගේ ඉරණම තීරණය කරන්නේ නැහැ. ඔයාගේ ආකල්ප සහ උත්සාහය සහ නොනවතී යන ශක්තිය ඔයාගේ අනාගතය ගොඩනගන්නේ. එහෙනම් සියලුම දෙනාට මේ සාර්ථක විභාග මානසික සුවයක් සහ දීප්තිමත් අනාගතයක් මම හැමෝටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතාලට මොනවා හරි ගැටලුවක් දැන් තියෙනවා නම් අවස්ථාව මම දෙනවා. මාත් එක්ක කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් මොන හරි කතා කරන්න තියනවද පුතේ? මොකද මම ගොඩ කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් කාලේ කියන එක පුතාලට ගොඩාක් වටිනවා. මැඩම් ඔව් පුතේ. මැඩම්ට පෞද්ගලිකව කතා කරන්න මැඩම්ගේ නම්බර එක ගන්න පුළුවන්ද නැත්නම් මැඩම්ව කන්ටැක්ට් කරගන්න මොකක් හරි විදියක්? ඔව් තව එකක් පුතේ මම කැමතියි මට සම්බන්ධ කරලා දුන්නේ දුලාංජි මං හිතන්නේ මම විශේෂයෙන්ම ඔයාලට යෝජනා කරනවා ඔගොල්ලෝ දැන් කළමනාකරණ පීටි වුණාට ගැටලුවක් නෑ ඔයාලා කැමති නම් මනෝවිද්‍යාව සහ උපදේශනීය ඩිප්ලෝමා එක කරන්න පුළුවන්කම තියෙනවා මම විශේෂ අවස්ථාවක් දෙන්න කැමතියි සාමාන්‍යයෙන් මගේ කෝස් පේමන්ට් එක යන ගානට වඩා ඉතාමත් අඩු ගානකට ඔයාලට
මං විශ්වවිද්‍යාල දරුවෝ විදිහට පාඨමාලාව දෙන්න කැමැත්තකිනුත් ඉන්නවා. ඉතින් හැමෝටම අවශ්‍ය නම් නම්බර් එක ලියා ගන්න. ඊට පස්සේ මට කෝල් කරනවට වඩා පුතේ මැසේජ් එකක් හරි වොයිස් එකක් හරි දාන්න මං අහවල් කෙනා කියලා. එතකොට මාව හම්බ වෙනවා නම් ඒකට දවසක් දාගන්න ඕනේ. එතකොට මං අපේ කෝඩිනේටර් කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්නම්. ඉතින් එයාට කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මාව හම්බ වෙනවා නම් අවස්ථාවක් ගන්න. ඔව් පුතේ. හරි. නම්බර් එක 071යි 27යි 67යි 927. මට චුට්ටක් පුළුවන් නම් අපි පොඩ්ඩක් එක එක්කෙනා පුළුවන් නම් පුතේ කතා කරන්න ඔයාලා ගැන ඔයාලට මේ වචන ටික දැනෙච්ච විදිහ සහ ඔයාලගේ දැන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න අවශ්‍ය තියෙනවා නම් මම ඒකයි දැන් ඔයාලට අවස්ථාව දෙන්න ඕනකම තිබුණේ. අර මම කැමති ඒ කියන්නේ එකක් තමයි sannivedana කියන එක හරි වැදගත්. ඒ කියන්නේ අපි කතා කරන එකෙන් තමයි අපිට අපිව රිලීස් කරගන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට ගොඩාක් අපි ස්ට්‍රෙස් වෙන්නේ, අපිට ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩාක් මේ හිර කරගෙන ඉන්න එකේ. ඒක අපි රිලීස් කරන්න ඕනේ. ඒ රිලීස් කරාට පස්සේ අපි හරි සැහැල්ලුයි පුතේ. නැත්නම් අර හැම වෙලාවෙම ඉන්නේ මේ මං හිතන්නේ ඒ කියන්නේ හැම මොහොතක්ම සතුටින් ඉන්න. එකක් තමයි සතුට මතක තමයි හැමදේම තියෙන. ඒ කියන්නේ සතුට කියලා කියන්නේ අපිට මහා ලොකු දේවල් නෙවෙයි. ඒ මොහොත කියන එක. මොකද ඔබ සහ මම අපි දෙන්නම දන්නේ නැහැ. අපි ජීවිතේ මේ කතා කරන මම තව මොහොතකින් මට මොකක්ද වෙන්නේ කියන එක මම දන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන්කම තියනවා නම් පුතේ හැම මොහොතක්ම අපිට සතුටින් ඒ ලැබෙන දේවල් එක්ක සතුටින් ගත කරන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක් වෙනවා. හරිද පුතේ ලියාගත්තද 071යි 27යි 67යි 927. ඔක තමයි මගේ අංකය. කාට හරි මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න කලින් පුතේ පොඩි මැසේජ් එකක් හරි වොයිස් එකක් හරි තියන්න. මොකද මම ගොඩක් වෙලාවට මගේ ලෙක්චර්ස් වල ඉන්නවා. එතකොට මගේ යුනිවර්සිටි එකේ වැඩවල ඉන්නවා. ඉතින් ඒක නිසා පුතාලා කාට හරි එහෙම කතා කරන්න අවශ්‍ය නම් එකපාරටම කතා කරන්න එපා. පුතේ මැසේජ් එකක් හරි වොයිස් එකක් හරි දාලා පණිවිඩයක් දෙන්න. හරි. එතකොට අපි කතා කරමු බලන්න. මම දැක්ක එක දෙයක් තමයි පුතේ මේකේ කතා කරන්නේ. දැන් මේ වෙනකොට මගේ ඉන්නවා සම්බන්ධ වෙලා ඉන්නවා මේ මම කවුන්සලින් එකේ දැන් අපිට හිටියා මගේ ගිය සැරේ හිටියා ප්‍රොෆෙසර් කෙනෙක් මෙහි අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඊට පස්සේ ડોક્ટર සංජීව කියලා දැන් පහුගිය බැච් එකේ හිටියා ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට මේ මම ඇහුවා මම පුතාලට පොඩි පණිවිඩයක් දෙන්නේ. මම ඇහුවා මේ ඒ කියන්නේ ප්‍රොෆෙසර්නේ ඇයි එතකොට මේ අපේ ඩිප්ලෝමා එකක් කරන්න කියලා. ඉතින් දීපු උත්තරේ තමයි පුතේ ඒ කියන්නේ ඒ සබ්ජෙක්ට් වල ඉන්නකොට ඉස්සර හැබැයි දැන් යාවත් කාලීන වෙන්න ඕනි අලුත් දේවල් එක්ක. ඒකට මේ පොඩි පොඩි කෝසස් ගන්නෙ අන්නේ නිසා. බලන්න කොච්චර ලස්සන උත්තරයක්ද කියලා. නේද? ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා කියන එක අපිට හැමදාම ජීවිතේන් මැරෙනකම් අපි ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? හරි. මම අවස්ථාවක් දෙන්න කැමතියි. ඔබට දැනෙච්ච දේ වචනයකට හරවන්න පුළුවන්. ඉතින් අපි මම හිතන්නේ අපි පැයක විතර වගේ කාලයක් අපි ගත්තා. ඉතින් හැමෝටම මම කියනවා ඔයාගේ අදහස පොඩි කතා කරන්න පුළුවන් අවස්ථාවක් මම දෙනවා. හැමෝටම පුළුවන් කතා කරන්න. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන් පුතේ. ඔව් කවුරුත් නැද්ද එහෙම? මැඩම් ඔව් පුතේ. අපිට හොඳ මොටිවේෂන් එකක් ලැබුණා කියලා මට හිතෙනවා. මොකද මේ අපි පුතාගේ කාලයත් නම? එක්ක මං අචිනි. හ්ම්. ඒ කියන්නේ මේ ඇත්තටම අපි මෙතන මම හිතන්නේ බහුතරයක් ඉන්නේ ජොබ්ස් කරන ගමන් මේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරන කට්ටිය.
එතකොට දැන් අපිට ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා අපි හවස් වරුවේ මේ වැඩත් මේ මෙතන කුප්පියක් නේ ඇත්තටම එහෙම එකක් තමයි මෙතන යන්නේ. ඒකටත් සහභාගී වෙලා එතකොට අපි ආයි රැට පාඩම් කරන්නත් ඕනේ ගෙවල් වල වැඩ ගොඩක් අය මැරිඩ් අය ඉන්නේ. එතකොට මේ දැන් අපිට කාලය කළමනාකරණය කරගන්නයි අර මැඩම් ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම හරි ස්ට්‍රෙස් මේ හැමදේම මැනේජ් කරගන්නවා කියන එක. ඉතින් මේ ඒ වගේ අවස්ථාවක මැඩම් දීපු ඒ ට්‍රික්ස් හරි වැදගත්. පාඩම් කරන්න දීපු ඒවත් අනිත් පැත්තෙන් අපේ ජීවිතේ මැනේජ් කරගන්න දීපු ඒවත්. ඉතින් මැඩම්ට ගොඩාක් ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණාට. මට පෞද්ගලිකව මම මැඩම් සම්බන්ධ වෙනවා මැඩම් එකේ මම මැඩම්ගේ නම්බර එක ඉල්ලගත්තේ. Thank you so much මැඩම්. පුතේ. හරි පුතේ හරි ආඩම්බරයි. ඇත්තටම හරිම මේ අචිනි මේ හරිම ආඩම්බර වෙනවා. මම හිතන්නේ මට ලෙක්චර් එකේදීත් මට උදව් කරා. ඉතින් අනිත් දරුවෝ උදව් නොකරා නෙවෙයි. ඉතින් හැමෝම සහභාගී වුණා කියලා කියනෙත් උදව්වක් නේද? හරිම සතුටුයි. සහ ඒ අතර ඔබ සුවිශේෂී. ඒ කියන්නේ වචනයක් හරි කතා කිරීම සම්බන්ධව සතුටු වෙනවා. මම ඇත්තටම මම මේක හිතුවේ මේ මම වෙනම දිශානතියකට අරන් යනවා මම කලින් දැනගත්තා නම් ඒ කියන්නේ මං හිතුවේ මේ අපේ දැන් විශ්වවිද්‍යාල සරසවි දරුවෝ කියන එක මම දැනගෙන හිටියේ නෑ මේ ඇත්තටම මේ රැකියාගත ඉන්න පිරිස් කියන එක මට එහෙම වුණා නම් මේක තව ටිකක් වෙනස් පැත්තකට අරන් යන්න තිබුණා. එකක් තමයි අපිට මම ওই මනසත් එක්කම අපිට කතා කරන්න තියෙනවා ඉඩීගෝ සුපර් ඊගෝ. මොකද මිනිස්සු පුතේ මගේ ළඟට එන ගොඩාක් අයට ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉන්නවා. ඒ කියන්නේ ගොඩක්ම ජීවිතේ සමහර තැන් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට ලස්සනට මම දැන් තව ටිකක් ගන්න වෙලාව වෙන උදේට ලස්සනට ඉර පායනවා නේද? එතකොට ඉර පායනවා. කුරුල්ලෝ කෑම හොයාගෙන යනවා. හරි ලස්සනයි උදේ. එතකොට හවසත් එහෙමයි ලස්සනට ඉර බහිනවා. එතකොට නේද? හරිම ලස්සන දෙයක් හවසටත් සිද්ධ වෙනවා විපර්යාසයක්. හැබැයි ජීවිතේ ඒ ලස්සන කියන එක දැකපු කෙනෙක් මං හිතන්නේ දැන් ඉන්නවා කිව්වොත් ඔව් මම නම් හරිම උදේ සුන්දරත්වය දකිනවා. එතකොට මං හවසට සුන්දරත්වය දකිනවා කියලා දැන් මෙතනින් ඇහුවොත් සමහර විට පුතේ මං හිතන්නේ එක්කෙනෙක්වත් නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි අපේ ජීවිතේ. අපිට මේ දේවල් මොකද වෙලා තියෙන්නේ? අපි අහිමි කරගෙන. ඇයි ඒ කියන්නේ අපි මේ අපිට වෙලාවක් නැතිව නෙමෙයි. හැබැයි අද ඉඳන් කල්පනා කරලා බලන්න පුතේ, ඔයා ගැන හිතුවද? අපි හැම වෙලාවෙම ජීවිතේ උදේ නැගිට වෙලේ ඉඳන් රෑ වෙනකම් ජීවිතේ අපි මොකද කරන්නේ? අපි දුවනවා. නේද? මේ දිවිල්ලේ කෙලවරක් නැහැ. ඒ ජීවිතේ විඳින්න මොකද වෙලා තියෙන්නේ? අපිට පුළුවන් කමක් වෙලා නැහැ. ජීවිතේ තියෙන්නේ අපිට පුතේ විඳවන්න නෙවෙයි ජීවිතේ විඳින්න. ඉතින් ඇත්තටම අපි ගොඩක් වෙලාවට රැකියා එක්ක, අපි දරුවෝ එක්ක, සමහරක් විවාහක දරුවෝ මෙතන ඉන්නවා නම් නේද? එතකොට අපේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නේද? සමහර වෙලාවට ඒ දෙන්නට කතා කරගන්නවත් වෙලාවක් නැහැ. මගේ කවුන්සලින් ඩිප්ලෝමා එකේ මම ලස්සනට ඒව කතා කරනවා. එතකොට අපිට හිතෙනවා අපි ජීවිතේ ගොඩක් වෙලාවට අපි කල්පනා කරොත් අපි විඳිනවට වඩා අපි හැමෝම ජීවිතේ විඳවනවා. ඉතින් ජීවිතය කියලා කියන්නේ මේ විඳවන්න කොහෙත්ම තියෙන දෙයක් නෙවෙයි. ජීවිතේ විඳින්න තියෙන දෙයක්. එතකොට ජීවිතේ හැම මොහොතක්ම අපි විඳින්නම ඕන. ඒ කියන්නේ අද දවස කියලා කියන්නේ මං කලින් කිව්වා වගේ ආයි කවදාකවත් අපිට එන්නේ නැහැ. හෙට දවස කියලා කියන්නේ හෙට විතරයි. එහෙනම් හැම මොහොතක්ම අපි බලාපොරොත්තු නේද ප්‍රාර්ථනා නේද මේවත් එක්ක සිහිනයන් එක්ක ලස්සනට ගෙවන්න පුළුවන් නම් අර මම කිව්වා වගේ අර අපි ගන්න දේවල් ඒ කියන්නේ රැස් වලාවන් නේද? එතකොට රිදී වලාවන් අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට හිතනවා නන්නේ බෑ නේද? එතකොට ඒ වගේ අපි නෙගටිව්ව කල්පනා කරනවා නම් හිතනවා නම් ගොඩාක් වෙලාවට අපි සිතුවිලිත් එක්ක අපි ඍණාත්මකව වෙනා මිසක හැම මොහොතක්ම අපි සමහරක් විට අඩියෙන් අඩිය අපි ආපස්සට යන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් අපි ධනාත්මක වෙන තරමටම
ජීවිතේ සමහර වෙලාවට වාට හිතෙන්න පුළුවන් මං කරන්නෙම හොඳ. හැබැයි මට එන්නෙම නරක. හැබැයි පුතේ එක තැනක් එනවා ජීවිතේ ඔයා කරපු හොඳට ඒ මොනවාද අර වරුසාවක් වගේ එක මොහොතකදී. පැහැදිලිද? එතකොට හැම මොහොතක්ම අර්ථවත් විදිහට ගෙවන්න යහපත් විදිහට ගෙවන්න එතකොට අර සියලුම දේවල් දැන් ප්‍රශ්න කියන දේවල් හිතනකොට පුතේ අපි ප්‍රශ්න ගත්තොත් එහෙම අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන ඉන්න හැමෝටම. එතකොට ප්‍රශ්නයක් අපි බලන විදිහයි අපිට වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නයක් දිහා අපි බලන්න ඕනේ විවිධ කෝණ වලින්. නේද? ඒ කියන්නේ දැන් මම විශේෂයෙන්ම මේ පෞල් උපදේශනයේදී සමහර වෙලාවට මේ දෙකට වෙන පෞල් එයාලගේ අතර ප්‍රශ්නයක් තිබිලා නැහැ. ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන. එහෙමත් වෙනවනේ පුතේ. නේද? නිර්මාණය කරගෙන. ඒක තමයි මේ දෙන්නට දෙපැත්තකට වෙන්න හේතු වෙන්නේ. ඉතින් හොඳ sannivedanayak කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එකක් තමයි පෙම්වතා සිට පෙම්වතිය සිට විවාහ ජීවිතයේදී ස්වාමියා සහ බිරිඳ ඔක දරුවන් මේ හැමෝටම පොදුවේ ගත්තොත් එහෙම මේ ගැටලු වෙන්නේ අපේ තුල හොඳ sannivedanayak නොමැතිකම. විශේෂයෙන් මං කිව්වා වගේ අපි හැමෝම සමහර විට දුරකථනයේ ජීවිතයක් කරගෙන ඉන්නවා. ඉතින් ඒකෙන් ඈත් වෙලා අපිට උවමනා ටික අරගෙන දුරකථන ජීවිතේ කරගන්න නැතුව නේද? අපිට අවශ්‍ය වෙලාවෙදි විතරක් අපි භාවිතයට අපිට ගන්න පුළුවන් වුණා නම් අපිට තවත් ඒක හරවත් කරගන්න පුළුවන්. ඉතින් මේක නිසා පුංචි දරුවාගේ ඉඳලා මහලු වියට යනකම් විවිධ ගැටලු ප්‍රශ්න ඔයගොල්ලෝ දකිනවා. ඉතින් මේකත් එක්තරා හේතුවක් sannivedanaය නැතිකමට. ඉතින් ඇත්තටම මම ප්‍රාර්ථනා කරන හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න හැම මොහොතක් පාසා ඒ වගේම තමයි මම අර කිව්වා වගේ ඊගෝ සුපර් ඊගෝ අපිට කතා කරන්න බැරි වුණා. ඉතින් ඒක ලස්සන කොටසක් අපි තව දවසක් අපිට ගන්න පුළුවන් කමක් තිබුණොත් මම ලස්සන සෙෂන් එකක් ඔයාලට කරලා දෙන්නම්. අදහසක් දක්වන්න අවස්ථාවක් දෙන්න පුළුවන් තවත් කෙනෙකුට. හරි. දුලාංචි පුතේ ඔයා ඉන්නවද? ඔව් මැඩම්. ඔව් මං හිතන්නේ ඔයාට අදහසක් දෙන්න පුළුවන් පුතේ. ඔයා මගේ මොකක් හරි එකක ඉන්නවනේ. ඔව් මැඩම් මම කවුන්සලින් ඩිප්ලෝමා එකේ ඉන්නවා. හරි. අද දවස කොහොමද? ඔයාට නම් මං හිතන්නේ මාව දැනෙනවා ඇති. අනිත් දරුවන්ට අපි අවස්ථාවක් දෙමු නේද? යාලට දැනෙච්ච විදිය කියන්න කියලා. අපි කට්ටිය කතා කරන්නේ නැහනේ. මැඩම් ඔව් පුතේ. මම චේතනා මේ සෙෂන් එක ගොඩාක් මේ වැදගත් වුණා මැඩම් කරපු විදිහ හොඳට පැහැදිලි මේ වෙලාවේ එක්සෑම් සීසන් එකේ මේ හොඳ මොටිවේෂන් එකක් මේ සෙෂන් එක මැඩම්ට ගොඩක් තැන්ක් යූ මේ අපි වෙනුවෙන් මේ වගේ මැඩම් බිසි වෙලාවේ මේ අපි වෙනුවෙන් මෙහෙම වෙලාවෙන් කරගෙන මේ වගේ සෙෂන් එකක් කරපු එකට හරි පුතා thank you so much. හරි. තව කවුරු හරි ඉන්නවද? අදහසක් දෙන්න අපිට. මම අද කතා කරේ මම ඉලක්ක කරේ මේ ඔයාලටගේ එක්සෑම් එක නිසා පුතේ. නැත්නම් අපිට ගොඩාක් වෙනස් දෙයක් කතා කරන්න තිබුණා. ගොඩක්ම අර බලාපොරොත්තු වුණේ විභාගය සම්බන්ධව පොඩි කතාවක් අපි කතා කරන්න නිසා තමයි මම මේ පැත්තට අරගෙන ගියේ. ලෙක්චර් එක. හරි. thank you madam මේ ඇත්තටම අර ජොබ් එකත් එක්ක අර ටයිම් මැනේජ් කරගන්න අමාරුයි කලිනුත් කෙනෙක් කිව්වා. ඉතින් අර ඒකත් එක්ක මේ ස්ට්‍රෙස් එක තියෙනවා. ඉතින් ඔය ඔක්කොම බැලන්ස් කරගන්න අමාරු හින්දා
අර මැඩම්ගේ ලෙක්චර් එක ඉතින් ඇත්තටම මේ ඒක අපිට මැනේජ් කරගන්න ඕන කොහොමද කියලා අයිඩියා එකක් ආවා. ඒ නිසා මේ thank you මැඩම්. හරි පුතේ හරි. හරි. මම හිතන්නේ මේ හැමෝම ඒ වගේ මට දැන් පේන්නේ ඇත්තටම මේ කාර්යබහුලතාවය නිසා තමයි වීඩියෝ එක මේ නේද ඔන් කරගෙනවත් නැත්තේ. ඒ කියන්නේ ගොඩක් වෙලාට දැන් ඇවිල්ලා මහන්සි වෙලා ඔයගොල්ලෝ මට දැනෙනවා ඒක කියන්නේ ඉන්නේ නේද? හරිම මහන්සියෙන්. එතකොට දැන් හවස දැන් කට්ටියත් එක්ක එකතු වෙලා මම හිතන්නේ නේද පාඩම් වැඩක් කුප්පියක් දාගත්තත් කියලා කිව්වා. ඊට පස්සේ මගේ එක මම දන්නවා ඉතින් අවිවේකී තත්ත්වයක් එක්ක නේද ජීවිතේ අපි කරන මේ කැපකිරීම කියලා කියන්නේ කැපකිරීම වලට ඒ කියන්නේ අපිට වටින්නේ අර අපි නිකන් ගන්න දෙයකට වඩා ගොඩක් මහන්සි වෙලා ගන්න දෙයකට ඒක වටිනාකමක් විශේෂයෙන් තියෙනවා ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් හැම මොහොතකම මහන්සිය කියලා හිතන්න එපා. මහන්සි තමා. හැබැයි ඒ ටික ලස්සනට කළමනාකරණය කරගෙන කොයිම වෙලාවකවත් Tamanගේ අපිට මේ කේන්ති යනවා එහෙම නැත්නම් මහන්සි අමාරුයි කියලා ළඟ ඉන්න කෙනාට රිද්දන්න උත්සාහ කරන්න එපා. පුතේ ජීවිතේ අපිට හැම මොහොතකම ඉන්නේ අපි ඒ රිද්දන මිනිස්සු විශේෂයෙන් ඒ අහගෙන ඉන්න මිනිස්සු තමයි අපිට ජීවිතේ ඉන්නේ. මොකද ගොඩක් වෙලාවට අපිට කේන්ති ගියාම අර ස්ට්‍රෙස් කිව්ව අපිට එහෙම වුණාම අපි ගොඩක් වෙලාවට අපි ළඟ ඉන්න අයගෙන් තමයි ඒක ගන්නෙ. ඉතින් ඒ හින්දා මම යෝජනා කරනවා කවදාකවත් ළඟ ඉන්න කෙනාට අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. මේ හැමෝම තමන්ගේ ආදරණීය මේ අපි හැමදේම කරන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්නේ. ඉතින් ඒක නිසා මොහොතකටවත් ඒ කියන්නේ ප්‍රශ්න ඇති කරගන්න, ගැටලු ඇති කරගන්න, තරහ ගන්න, කේන්ති ගන්න එපා. ඉවසීමෙන් වැඩ ටික කරගෙන යන්න, කළමනාකරණය කරගන්න. ඉතින් ඉස්සරහ දවසකදී අපිට හම්බ වෙන්න පුළුවන් වුණොත් අපි හම්බ වෙමු දේශනාවකින්. හැමෝටම ප්‍රාර්ථනා කරනවා විභාග ජය ඔයගොල්ලෝ හිතුවටත් වඩා වාසනාවන්ත විදියට කරගෙන හැමෝටම ජයෙන් ජය අනිවාර්යයෙන්ම තියෙනවා පත් වෙන කියන ප්‍රාර්ථනාව කරමින් අද දේශනය හමාර කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ආයුබෝවන්. Thank you, madam. Thank you, madam. Thank you, madam.